අපි ළමයි දරුවොත් එක්ක ගුරුවරුත් එක්ක සම්බන්ධතාවය ගෙනියන්නේ කොහොමද කියන එක කතා කරනවා. හරි අපි බලමු ළමයි කියන්නේ කවුරුන්ද? කාට හරි අදහසක් තිබුණා ළමයි කියන්නේ කවුද කියන්නේ? වරදින්න පුළුවන් මොකද මමත් දැන් අවුරුදු 26ක් වෙනවා පොලිසියට ඇවිල්ලා සමහර දේවල් ඉගෙන ගත්තේ ඊයේ පෙරේද වෙන්න. ඔව්. අවුරුදු 18ට අඩු කෙනෙක් දරුවෙක් කියලා මේ මහත්මිය කියනවා. ඒක හරිද? වෙන්න පුළුවන්ද? එකකතාවයක් තියෙනවද ඒකට? දැන් මට අවුරුදු 48යි. මගේ තාත්තා තාම කියනකොට පොඩි පුතා කියලා. එතකොට මම ඒගොල්ලෝගේ දරුවෙක් නෙවෙයිද? දරුවෙක්. නමුත් මම අහුවේ ප්‍රශ්නේ නෙවෙයි. නීත්‍යානුකූලව ළමයි කියන්නේ කවුද? හරි. බලමු මේ තියෙන්නේ. ළමයෙකු යන කවුරුකුද යන හඳුනා ගැනීමේදී වඩා වැදගත්ම සාධකය වන්නේ ඔහුගේ හෝ ඇයගේ වයස් සීමාව වේ. ශ්‍රී ලංකාවේ නීතියට අනුව ගත් කල වයස අවුරුදු 18ට අඩු අය ළමුන් ලෙස සැලකනු ලැබේ. මේ එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියද සඳහන් කර ඇත. ඒ 1989 වසරේ ලොවට හඳුන්වා දුන් අතර 1991 වසරේදී ලංකාවේ එකකතාවේ පළමු පනතකි. දැන් මේ මහත්මිය කියපු එක හරිද වැරදිද? හරිනේ. අවුරුදු 18ට අඩු කෙනෙක් තමයි දරුවෙක් කියලා කියන්නේ. හැබැයි මේක අවුරුදු 18ට අඩු ළමයෙක් කියන එක එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියේදී සඳහන් කළ දෙන 1989. නමුත් අපි එකකතාවය පාල කරන්නේ කවද්ද? 1991 තමයි අපි එකකතාවය පාල කරන්නේ. ඒතර මෙන්න මෙතනදී ප්‍රශ්නයක් දෙනවා. ලංකා දඬුවම් සංග්‍රහයේ 75 වෙනි වගන්තියට අනුව වයස අවුරුදු 8ට අඩු ළමයෙකුට සිදු කරන කිසිදු ක්‍රියාවක් වරදක් නොවන බව සඳහන් කර ඇත. එතකොට අවුරුදු 18ට අඩු කෙනෙක් ළමයෙක් විදිහට සලකනවා නම් එතකොට ඇයි මේකේ අවුරුදු 8ට අඩු කෙනෙක් වරදක් කරොත් කිසිම වරදක් විදිහට සලකන්නේ නැහැ කියන්නේ. මොකක්ද අපිට හිතන්න පුළුවන්? දැන් අපි සිදුවත් කුමාරයා අපේ බෝධිසත්ව කුමාරයා අවුරුදු 16න් කසාද බැඳා. නේ? අවුරුදු 16 විවාහ වුණා. එතකොට එයා ළමයෙක් දේ වෙනකොට දැන් අවුරුදු 18කට අඩු බඳින්න බෑ. එතකොට සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 16 දී කසාද බැඳලා තියෙන මොන වයසේද? ළමා වයසේ. හැබැයි එතකොට විවාහ වුණාට පස්සේ එයාට විවාහ ජීවිතය ගත කරන්න පුළුවන්. හැබැයි මෙතනදී කියන්නේ අවුරුදු 8ට අඩු ළමයෙකුට කිසිම හේතුවක් නිසා අවුරුදු 17යි 8යි අතර කියන දේවල් කරන්න බෑ. මම උදාහරණයක් විදිහට ගත්තේ විවාහ ජීවිතයේදී කරන්න අපි මූලිකම පරමාර්ථය වෙන්නේ ඔයගොල්ලෝ කවුරුත් අහන දේවල් මේ වැඩි හිටියෝ ඉඳින්ද කතා කරන්න උදේ කෙලින්ම කතා කරන්න නැත්නම් තේරෙන්නේ නැහැ. ලිංගිකත්වය කියන එක තියෙනවානේ. ලිංගිකත්වය කියන එක තියෙනවා. දැන් අපේ අවුරුදු 18ට අඩු කෙනෙකුට විවාහ ජීවිතයට ඇතුල් වෙලා ලිංගික කටයුතු කරන්න බෑ. එහෙමනේ හඳුන්වලා දීලා තියෙන්නේ. තව බුදුහාමුදුරුවෝගේ කාලේ මොකද වෙලා තියෙන්නේ? 16 දී එක කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. හැබැයි මෙතනදී සලකන්නේ අවුරුදු 8ට අඩු ළමයි. එයාට චෝදනාවක් කරොත් එහෙම. ස්ත්‍රී දූෂණය, ළමාපචාරයක් කරා කියලා මේකට දඬුවම් කරන්නේ නැහැ. ඒකයි කියන්නේ අවුරුදු 8ට අඩු ළමයයි 18ට අඩු ළමයයි අතර ලොකු වෙනසක් තියෙනවා. අවුරුදු 8යි 18යි අතරේදී ළමයා වුණත් එයාට බරපතල වැරද්දක් කරන්න පුළුවන්. නමුත් අවුරුදු 8ට අඩු ළමයෙකුට කිසිම වැරද්දක් කරන්න තරම් මානසිකත්වයක් නැති නිසා එයා වැරද්දක් කරපු දේ සලකන්නේ නැහැ. මම මේ මාතෘකාව චුට්ටක් ඉක්මනින් කතා කරගෙන යනවා. මොකද අපිට කතා කරන්න ඕන මාතෘකාව තව ඉස්සරහට තියෙන නිසා අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හරි. ළමා අපයෝජන හා අපචාර. ළමා අපයෝජන හා අපචාර. අපයෝජන කියන්නේ මොකක්ද? අපයෝජනයක් කියන එක මොකක්ද සාමාන්‍ය දන්න විදිහට අහලා තියෙන විදිහට? එවන්නේ. කැමැත්ත අත කන ගන්නවා වගේ වෙලා. කැමැත්ත අත කර ගන්නවා එක වරදක් වෙන්නේ නැහැ. කැමැත්තෙන් කරන දේ වරදක් වෙන්නේ නැහැ. අකමැත්තෙන් කරන දෙයක් වෙන්න පුළුවන්. කාටරි අදහසක් දෙන අපේ යෝජනයක් කියන්නේ මොකක්ද කියලා. දැන් මේ නීතිය හරි සරලයි. නීතියන වචන, නීතියේ තියෙන වචන සංකීර්ණයි. ඔක තමයි අපිට තේරුම් ගන්න බැරි. හොඳට මතක තියාගන්න අපයෝජන. අපයෝජන කියන්නේ
බාහිර පුද්ගලයන් විසින් දරුවන්ට වෙන කරදර. දැන් මෙතන දරුවන්ට විතරක් නෙවෙයි ඕගලටත් අපයෝජන වෙනවා. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. එතකොට අපයෝජන කියන්නේ යම් කිසි කෙනෙකුට වෙන කරදර තමයි. ළමා අපයෝජන කරලා ළමයින්ට වෙන ලිංගික වශයෙන් හෝ මානසික වශයෙන් හෝ කායික වශයෙන් වෙන කරදර. එතකොට අපචාර කියන්නේ මොනවද? අපචාර ළමයි විසින් කරන වැඩ. වචන දෙක චූටි සරල දෙකක් තියෙනවා. අපයෝජන කියන්නේ ළමයිට වෙන කරදර, අපචාර කියන්නේ ළමයි කරන වැරදි. මතක තියාගන්න. මේ එතකොට මේකේ ඒ සිද්ධියේදී කායික වශයෙන් සහ මානසික වශයෙන් එනවා. හොඳද? ඔන්න කායික වශයෙන්. ඔයාලා වැඩි හිටියෝ නිසා මම ගොඩක් කතා කරන්නේ තේරුම් ගන්න පුළුවන් දේවල් තේරෙන නිසා. කායික වශයෙන් එනකොට මොනවද වෙන්නේ? කායික වශයෙන් ලිංගික අපයෝජන වෙන්න පුළුවන්. පහර දීම වෙන්න පුළුවන්. හිංසන ක්‍රියා, පිළිසි, රඳවා ගැනීම, ලිංගික කාර්යයන් සඳහා ළමයින් උපයෝගී කර ගැනීම, අභ්‍යන්තර සහ බාහිර ස්පර්ශ. දැන් මේ වචන ටිකේදී නොතේරෙන දෙයක් තියෙනවද ඔයාලට? පොඩක් ඉක්මනින් යන්න ඕනේ සමක් කියන්නේ. දැන් මේක ලිංගික වශයෙන් වෙන අපයෝජන කිව්වම හැමෝම දන්නවනේ ලිංගික වශයෙන් අපයෝජන වෙන්නේ කොහොමද කියන එක. ඊළඟට පහර දීම. ඊළඟට හිංසන ක්‍රියා, පිළිසි, රඳවා ගැනීම, ලිංගික කාර්යයන් සඳහා ළමයින් උපයෝගී කර ගැනීම, ස්පර්ශ. දැන් මම මේක කතා කරන්නේ නැත්නම් අපි හැමෝම හිතාගෙන ඉන්නවා අපයෝජනයක් වෙන්නේ ළමයින්ට විතරයි කියන්නේ. දරුවන්ට විතරයි මේක වෙන්නේ. ඒව නැත්නම් කාන්තාවන්ට විතරයි. වැඩිහිටියන්ට අපයෝජන වෙන්නේ නැද්ද? ඔයාලා හිතනවද වෙනවා කියලා? ඔබතුමාට අපයෝජන වෙලා නැද්ද? දන්නේ නැනේ. පොඩි කාලේ මොනවා වුණාද? කියන්නේ ලිංගික වශයෙන් විතරක් නෙවෙයි. ප්‍රායෝගිකව අපයෝජන වෙන ක්‍රම තියෙනවා. අපි හිතමු දැන් මේ මහත්මිය රස්සාවක් කරන්නේ නැහැ. ගෙදරට වෙලා ඉන්නේ. එතකොට මෙයාගේ අතේ සල්ලි නැහැ. මහත්ය රස්සාව කරනවා කන්න බොන්න ටික ගෙදරට ගෙනත් දෙනවා. කිසි ගැටලුවක් නැහැ. ජීවිතය ගෙවාගෙන යනවා. ඔන්න යනවා උදේ පාන්දර 5:00 වෙනකොට චූප්පාක්. මෙයාට දෙන මනස එකක් ගන්න ඕනේ කියලා. දැන් මෙයාගේ අතේ සල්ලි නැහැ. මෙයාට රස්සාවකට යන්න සුසුමක් තියෙනවා. මහත්ය යන්න දෙන්නේ නැහැ. මෙයා අපයෝජනයට ලක් වෙලාද නැද්ද? අන්න මෙයාට ආර්ථික වශයෙන් අපයෝජනයට ලක් වෙනවා. ඒක තේරුම් ගන්න. ආර්ථික වශයෙන් අපයෝජනයට ලක් වෙනවා. එතකොට මම හැමදාම උදේ වැඩට යනවා. මගේ මේ යුනිෆෝම් එක අයින් කර ගන්න ඕන. සම්පත්තු දෙක පොලිස් කර ගන්න. හැමදාම මම කරගන්නවා. මගේ ජීවිතේ හැමදාම මම තමයි කරගන්නේ. හැබැයි මට හැමදාම මගේ බිරිඳ ඒක කරලා දෙනවා. මම බලාපොරොත්තුෙන් ඉන්නවා අද උදේත් කරලා යතියි කියලා. මම උදේට මූණ කට හොදගෙන ඇවිල්ලා බලන යුනිෆෝම් එක අයින් කරලා නැහැ. එතකොට මම නෝනට බයිනවා. මගේ යුනිෆෝම් එක අයින් කරලා නැහැ සපෝට් පොලිස් කරන්නේ. හැබැයි ඒතර පොඩි පෞල්ලාරමක් තියෙනවා. හැබැයි එයා අපයෝජනයක් වෙලා නැත්නම් තියෙනවා. දැන් අද මම මේ මෙතනට ඇවිල්ලා ඕගොල්ලන්ත් එක්ක මේ විදිහට කතා කරලා පැයක් එකමාර කුකුල්ලේ රහන් කෑ ගහලා වතුර කප්පක් නැතුව හැමදේම මහන්සියලා කරගෙන ගිහිල්ලා මම පොලිසියට නෝ තව ඩියුටියක් දාලා තියෙනවා. එතකොට මම මානසික වශයෙන් අපයෝජනයට ලක් වෙලාද නැද්ද? එතකොට පොඩ්ඩක් හිතලා බලන්න මෙතන මේ වාඩි වෙලා ඉන්න 25 පුරුතියක් ඕගොල්ලෝ කවදාවත් අපයෝජනයට ලක් වෙලා නැද්ද? ලක් වෙලා තියෙනවා. මොනේ යම්මෝ අවස්ථාවක් අපි අපයෝජනයට ලක් වෙනවා. නමුත් අපි හිතන්නේ මොකද්ද? දරුවන්ට වෙන අපයෝජන විතරයි. එහෙම නැත්නම් කාන්තාවට වෙන අපයෝජන විතරයි අපයෝජන කියන්නේ. හරි අපි ඊළඟට සල්ලි දැන් මේක මානසික වශයෙන් නොසලකා හැරීම, මෙහෙකාර සේවයේදී ළමා වෙලඳාම, මත්ද්‍රව්‍ය ලබා දීම, සොල්දාදුව වලස යොදා ගැනීම, සොරකම් කිරීමට යොදා ගැනීම, ශරීර වෙනස් කිරීම. මේව සරලව තමයි මම මේකේ හදාගෙන ඇවිල්ලා තියෙන්නේ ඕන කෙනෙකුට තේරෙන විදිහට. නොසලකා හැරීම කියන්නේ මොකටද? ලොකු දුවට ගොඩක් ආදරේ, පොඩි දුවට ආදරේ නැහැ. ඒ වගේ ප්‍රශ්න නැද්ද? ප්‍රශ්න තියෙනවා. එතකොට නොසලකා හැරීමක් වෙනවා. එතකොට අපි පුළුවන් තරම් ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා ආපුවම මොකද කරන්නේ? ඊළඟ ක්ලාස් එකට අරගෙන යනවා. යන ගමන් බයිසිකලේ යන ගමන් තමයි කඩල ටික කන්නේ. සීපිල් එකේ දාගෙන යන ගමන් බඩිස් එක කවන්න. බත් ටික කවන්න. එතකොට අපි කට්ටිය ඔක්කොම එකතු වෙලා මොනවද කරන්නේ? ළමයට
අන්න නොසලකා හැරීම් කරනවා. ඒක අපයෝජනයක් වෙනවා. ඊළඟට මේ කාර්ය සේවයේදීම කියන ඕගොල්ලෝ දන්නවා ළමා වෙනදාම් කියන එකක් දන්නවා මත්ද්‍රව්‍ය ලබා දී සොල්දාදුවල් ලෙස යොදාගෙන සොල්දාදුවල් ලෙස යොදාගෙන ඉන්න අපේ රටේ වෙන්නේ නැහැ. අපිට කලින් ළමා සොල්දාදුවල් යොදාගෙන තිබුණා කොහෙද? කස්තවාදී ඉන්න කාලේ. දැන් ඒ යුද්ධේ නැති නිසා අපිට සොල්දාදුවල් ලෙස යොදාගෙන වෙන්නේ නැහැ. මේ ශරීර වෙනස් කිරීම කියන එක පොඩ්ඩක් ඔයගොල්ලෝ මතකද? කොහොමද කරන්නේ? හිතන්න බලන්න. ළමයින් අපේ යෝජන ශරීර වෙනස් කිරීම කොහොමද කරන්නේ? පිළිසීම් කරනවා, ඇඟිලි කපනවා, මේවා කපලා ලොකු කැලල් හදනවා, ඇස් පුච්චනවා, ඒ වගේ දේවල් කරනවා. අපේ රටේ ඕගොල්ලෝ නොදන්නව උනට මේ දේවල් කරනවා. සිගමන් නේදවියම කියන එක දන්නවද? මේ පැත්තේ අඩු වුණාට කොළඹ පැත්තට ගිහින් බලන්න. ළමයි කෘතිම විදිහට පුච්චලා ඇස් පුච්චලා ඇඟිලි කපලා තුවාල කරලා ළමයි නිර්මාණය කරන ඒගොල්ලෝ රැකියාව කරගෙන. අන්න ඒක තමයි මේ ශරීර වෙනස් කිරීම කියන්නේ. දැන් මෙන්න ළමා අපේ යෝජනයක් වුණාට පස්සේ හඳුනා ගන්න පුළුවන් ක්‍රම තමයි මේ. පොඩ බලන්නකො වාචික විදියට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට ළමයාගේ හැසිරීම රටාව අනුව පුළුවන්. තනිව සිටීම සහ මුක්තව සිටීම. නිතරම අප්‍රසන්න දේවල් ප්‍රකාශ කිරීම. ආහාර ලබා ගැනීමේදී වෙනස්කම්. ශරීර ලක්ෂණ, සමාජ රෝග, සාමාන්‍ය ප්‍රතිකාර වලින් අසනීප සුව නොවේ, කෑම අරුචිය, පෞරුෂය දුර්වල වීම, ලිංගික කටයුතු සඳහා දැඩි ආසාව. දැන් මේ තේරුම් ගන්න පුළුවන් දේවල් බැරි දේවල් ඕගොල්ලන්ට. දැන් අද ඉස්කෝලේ ආපු ළමයා ගෙදර ගියාට පස්සේ කෑම කන්නේ නැහැ. පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවා. කල්පනා කරනවා. දැන් ඔයගොල්ලෝ අද ගිහිල්ලා ගෙදර මේ වැඩ ටික කරගෙන යනකොට ඔහොම දරුවා පැත්තකට වෙලා ගියාට පස්සේ දැන් මගේ දේශනෙත් අහගෙන ගිහිල්ලා එකපාරම බලන්න ආද නම් ළමයා අපේ යෝජනයට ලක් වෙලා වගේ. ඈ නැත්තම් ගෙයින් ආයේ මෙන්න මේව දේශනයකට ගෙයින් ආවේ. මේ පොලිසිය මහත්තයා නම් මෙන්න මේව කෑම ගන්න නැතුව පැත්තකට වෙලා අපේ යෝජනයට ලක් කරනවා. අපේ යෝජනයට ලක් කරනවා කියලා අහන්න එපා. මම කියන්නේ දීර්ඝ කාලීනව කරන්න පුළුවන් කියලා. මෙන්න මේ ලිංගික කටයුතු සඳහා දැඩි ආසාව. අපි හිතන්නේ මේක මේ ගොඩක් අය අකමැති දෙයක් කියලානේ. සාමාන්‍ය අකමැති. නේ? අපි කීප දෙනෙක් එක්ක ලිංගික වශයෙන් එකතු වෙන්න කැමති නැහැ. ඒක සමාජයෙන් වැරද්දා. එතකොට ගණිකාවක් දෙකට වෙනවා. දැන් පිරිපුත් කලෙන්ට කියන්නේ ඒක කාන්තාව දෙකට. මෙතනදී දැඩි ආසාව කියන එක මොකක්ද අපි කියන්නේ? මේ ළඟදී අපිට ගෑනු ළමෙක් හම්බ වෙන අවුරුදු 15යි වයස. එක දවසේ පිරිමි ළමයි 7 දෙනෙක් එක්ක විවිධ ක්‍රම එක්ක ලිංගික විදිහට හැසිරලා තියෙන අවුරුදු 15 ළමයා. නමුත් ඒ ළමයට කිසිම අසනීපයක් නැහැ, කිසිම අමාරුවක් නැහැ, කිසිම අකමැත්තක් නැහැ. ඒ පිරිමි ළමයි 15ක් විතර WhatsApp group එකක් හදාගෙන තියෙනවා. ඒ group එක හරහා තමයි මේ ළමයා ගෙනාවට පස්සේ පණිවිඩය යවන්නේ. එදා දවසේ විතරයි පිරිමි ළමයි 7ක්. අවුරුදු 15 ළමයි. ඒ ළමයා අකමැති නැහැ. එයි. නිතර ඒ ළමයාගේ ක්‍රියාවලිය මොකක්ද? මේ ලිංගිකව එකතු වීම. මේක යාට අප්‍රසන්නතාවයකුත් නැහැ, අමාරුවකුත් නැහැ. මේකට උරුණා මෙයාට ඒක මොකද වෙන්නේ? අර මත්ද්‍රව්‍ය භාවිතා කරන හැමදාම අරක්කු ටික බොනවා, සිගරට් ටික බොනවා වගේ ඒක ආසාවෙන් කරනවා ඒ ළමයා. එතකොට මේ කොහොමද අපි දැනගත්තේ මේ සිද්ධිය? අර ලිංගික ක්‍රියාවලියේදී පිරිමි ළමයි වය වුණා ගැප් ගැනීමක් ඇති වෙයි කියලා. ඒ නිසා මෙහෙත් දෙනවා එකතු වෙලා අර ළමයාට. ළමයා එකතු කරනවා. ඒ ළමයාත් ගන්නවා යම් කිසි අවස්ථාවක් වුණොත් මොකද වෙන්නේ? ගැප් ගැනීමක් වුණොත් ලොකු වැරද්දක්. හැබැයි මේ ළමයා ඊට පහුවදා යනවා ඉස්කෝලේට. ඉස්කෝලේට ගිහලා මොකද කරන්නේ? ළමයාට ඉන්න බෑ. ඇයි? මේ ලිංගිකව එකතු වෙච්ච හේතුව නිසා නෙවෙයි. ඒක බොහොම කැමැත්තෙන් කරනවා. බෙහෙත් වල එක ඉෆෙක්ට් එක යනවා අනිත් පැත්තට. කලන්තය හැදෙනවා. නැගිට ගන්න බෑ. දරුවට මරණ බය ඇති වෙනවා. දරුවට අක්කලා ටීචර් කියනවා මට ඉන්න බෑ කලන්තය මේවා කියලා. ඊට පස්සේ හොස්පිටල් එකට ගිහිල්ලා වෛද්‍යවරයෙක් කියලා පෙන්නුවට වෛද්‍යවරයා අහනකොට දරුවෙක් කතාවක් කියනවා. දැන් ඒ දරුවා පරිවාසයේ ඒ ළමයි පිරිමි ළමයි 7 දෙනාම හිරේ. ඔය සමාජ මට්ටම අපිට තේරුම් ගන්න හරි අමාරුයි.
හිතන්නවත් බැරි දෙයක් කවුද හිතන්නේ? හැබැයි WhatsApp group එක තව පොඩ්ඩක් අපි forward කරගෙන ඉන්කුවරක කරගෙන ගියා නම් මොකද වෙන්නේ? තව පිටසක් ඉන්නේ තියෙනවා. හරි අපි අරගෙන කතාව ඉවර කරමු. අවශ්‍ය තැන්වලදී සමහර දේවල් වැඩිපුර කතා කරන්න ඕන. අනවශ්‍ය තැන්වලදී ඒ දේවල් පොඩ්ඩක් ඉක්මනින් අයින් කරන්න ඕන. මොකද අද දවසේ ආපු දේවල් වලින් ඔයගොල්ලෝ ලොකු විදිහට මේ හිතට දැනෙන විදිහට කතා කරන්න මට මාතෘකා ටික තුනක් තිබුණා. නමුත් මම පැය 4-5කට උනත් කතා කරන්න ලෑස්තිලා ආවේ. මෙතන කාල වේලාව තියෙනවා නම් ඕගොල්ලන්ට ටික කතා කරනවා. නමුත් කාල වේලාව මදි වෙන අවස්ථාවල් තියෙනවා. මගෙත් වරාධිකාරී තියෙනවා. ඒ නිසා අපි මෙන්න මේ මත්ද්‍රව්‍ය කියන එකට යන්න කලින් චූටි වීඩියෝ එකක් ලෑස්ති කරලා තියෙනවා. ඒක බලලා අපි ඉන්නවා. සිංහල වලහි මානසිකතාවද අන්‍යයන් මිනිසුන්ට වඩා යහපත් අය වෙති. වාග්ය සම්පන්නද වෙති. ඔහු මధుර කතා ඇති ආචාරශීලී මනුෂ්‍යයෝය. ඔහුගේ ගමන් ලීලාවද හැසිරීමද ඉතා උදාරය. යම් කිසිවක් වහා තේරුම් ගත හැකි විචක්ෂණ ඥානයක් සිංහලයන්ට නැත්තේය. ඔහු ස්වභාවයෙන්ම වස්කෑමක් මත් නැත්වීමක් අප්‍රිය කරති. මේ රොබර්ට් නොක්ස් එදා දුටු වනරම් ලංකාද්වීපයයි. මේ එදා රොබර්ට් නොක්ස් දුටු ඒ වනරම් රාජ්‍යයේ අද ඇසුරු එක් කතාපුවතක්. මගේ පුතා හොඳට හිතුවේ හොඳට හිත හැදුන ළමයි. මෙයාගේ දැන් අවුරුදු 3-4ක් විතර වෙනවා මේ බොන්න පුරුදු වෙලා. මම අත ගන්න ගියාට පස්සේ එයාගේ ඇටයට පොළ කෑල්ලක් තිබුණා. පොල් කලා වගේ චූටි ටික කපලා මේ පුළාගේ මම හොඳට දිගට බැලුවා. මම ජීවිතේවත් දැකලා නැති නිසා බලලා මගේ ගේ කුණුත් එක ඩස්බින් දැම්මා. කවසලුව වැඩ ගියාට පස්සේ මගේ ගෝලි කිව්වා මාගේ කාමරේ මෙන්න මෙහෙම දෙයක් තිබුණා හම්බුණා පුතේ කියලා. ඊට පස්සේ මේ දුව කිව්වා අම්මා ඕක තමයි ගන්න කියන්නේ කියලා. උදේට හොඳට ගෙදර වැඩ යනවාස හැන්දෑවට බොන්න තියෙන හැම ජරාවක්ම දීලා ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා මාගේ පොඩ්ඩෙන් ඇදලා මාව ඇදගෙන කුස්සියේ ඉඳලා එනවාට කාරණේ ටිකක් අම්මා ඇදගෙන ගියා. අපින් පස්සේ කතා ගියා. ඒ පස්සේ මගේ ආයෙත් ඔපරේෂන් කරලා මේ ටිකක් කපාගෙන එනවා. ඇවිල්ලා හිටියේ මුස්කෝ පුතේ ඔයා කාරණේ ගහන්න ඔයාගේ අම්මට නේද කියලා ඒ කතාවේ මේස හරි මාමාගේ මගේ දුවටයි මට දෙන්නටම කිව්වා. ඊපස්සේ කොහොමද දුවයි මම දෙන්න දෙන්නේ මේ මම ගැටි හැංගුණා දුව කාරිකරේ බෑනවලු දුවට ලොකු කලකින් ගැව්වා. කුතුහල විදිහට බලන්න සාම අප්පා කරන්නේ ඉතලා මෙයා දන්නේ මොනවද කරන්නවත් කියලා. මේ බෙල්ලට ගැහුවා පපුවට ගැහුවා බඩට පයින් ගැහුවා. බඩට පයින් ගාන මගේ බඩ ඉතිමුණාස හරියට මාස 4-5ක දරුවෙක් බඩේ ඉන්න අම්ම කෙනෙක් වගේ මගේ බඩ ලොකු වුණා. ඉතින් හදවත හිතමුණාගේ දරුවා අද ඔය වගේ තාත්තට පත්තුනේ මේ මාත්‍රාවේ නිසා මගේ ලයිෆ්වා මගේ දරුවට ඔය වගේ දුක මගේ වගේ අපේ කොට ඔය වගේ ප්‍රශ්න කවදාවත් දෙන්නේ නැති ඒ මාත්‍රාවේ මේ රටේ මුතු මගේ සාරිසේ දරුවගේ ජීවිත කාර්යවත් වෙනවා මම තකෝලි වෙනවා මගේ හිතුවේ මෙව්වේ නැත්නම් පිරිමියෙක් නොවේ යන බෙලහීන ආකල්පයෙන් යුතු නිහීන මිනිසුන් බවට අද බෞද්ධයක් පත්ව ඇත. ආරති විරුද්ධ පාපා වච්චපාදාච සංයමෝ යනුවෙන් මංගල සූත්‍රයේ ප්‍රාණඝාතාදී පාපයන්ගෙන් සහ සුරාපානයෙන් වැළකීම මංගල කරුණක් යයි වදාරා තිබෙදී ඒ පාප ක්‍රියා දෙකෙහිම යෙදීම මංගල්‍යයක් යයි හඟවන්නක් මෙන් දහස් කරනක් නෑයන් මිතුරන් එකතුව පවත්වන උත්සව සිංහල බෞද්ධයන් අතර කෙතරම්ද? සැබවින්ම එවැනි බෞද්ධයන් තම බෞද්ධකම ගැන ලැජ්ජා වේ යුතුය. මෙවැනි චණ්ඩාල නීචකමෙහි ප්‍රතිඵල සතර වර්ගයේම ඥාතීන්ටද යාළු මිත්‍රාදීන්ටද බෙදාදී පාපයේ කොටස්කරුවන් බවට ඒ සැවොම පත් කර ගැනීම අද අතිශය ජනප්‍රිය වී ඇත. අද මතින් තොර විවාහ මංගල්‍යයක්, මල්වරවීමේ මංගල්‍යයක්, අවමංගල්‍යයක්, උපන්දින සාදයක් පවතී නම් ඒ අල්පයකි.
මෙවැනි දීනත්වයකට ශ්‍රේෂ්ඨ පරපුරකින් දාවුණු සිංහල බෞද්ධයන් පත් කරනු වේද පත් වූයේද කෙසේදැයි කල්පනා කළ යුතුව ඇත. අද මත්ද්‍රව්‍ය නිසාම රටට දැයට ඇවසී අරුණ ජීවිත රැසක් අහිමිව ගොස් ඇත. සුරසල් අසල සිංහයෙකුගේ රූපයක් ප්‍රදර්ශනය කරලීම මුළුමහත් සිංහල වංශයටම කරනු ලබන නිකාවකි. නගරයක් පාසාම ගමක් පාසාම මුළු රටම වසඟමින් භයානක මත්ද්‍රව්‍ය පැතිරෙමින් තිබේ. ඒවායේ ප්‍රතිඵල ලෙස පාවෙන පණ නැති කය ඇති සුරංගනා ලෝක හිත ඇති මනස විකෘති වූවන් ගන්න වැඩි වෙමින් පවතී. සොයම් පෝෂිතව තිබූ පවුල් කැඩී පිදී ඒ ජීවිත විසිරී ගොස් ඇත. ගෘහ ජීවිත අවුවේ දරු පරපුරද අසරණ වී ඇත. ජනප්‍රිය පාසල් මෙන්ම අද නගරාසන්න ගම්පද බොහෝ පාසල්වලද ක්‍රීඩා උත්සව අවසන් වන්නේ මත්වීමෙන් යන කීමට ඇසීමට පවා කනගාටුදායකය. තහනම් උත්තේජකයන් නිසාවෙන් තාවකාලික රොජියක් වඩවනු වෙසියෙන් ජීවිත අහිමි කරගනිමින්ද භයානක රෝගවලට පාත්‍ර වූද අවාසනාවන්තයන්ගේ ප්‍රමාණය කෙතරම්ද? ඉන්දිගේ ජීවිතය විඳීමට අවශ්‍යයි කියා තිබුණු ඔවුන් අද ජීවිතයම විඳවීමට පාරක පාගෙන අවසානය. නොකළ යුතු රැකියාවක් වන සුරාවෙන් පොහොසත් වන දනන් වේදනාවෙන් සුසුම්වන සුවහසක මව්වරුන් පියවරුන් දරුවන්ගේ කඳුලින්ම පෝෂණය වන බව සිතිය යුතුය. මෙලොව පරලොව පරාභවයටම හේතු වන සුරා දෝර්තයෙන් වැළකීමට හැකි ශක්තියක් ආත්ම විශ්වාසයක් ඇති කරගනිමින් ඒ වැළකීමට තිර අධිෂ්ඨානයක් ඇති කරගත යුතුය. එදා සිංහල බෞද්ධ යොරතුළු පැවති සාධුව සම්මත සමාජය නිර්මාණය කර ගැනීමට මතින් තොර සිහි නුවණින්ම උත්සුක වන්නට මේ මත්ද්‍රව්‍ය විරෝධී දිනයේ නියම සිංහල බෞද්ධයන් ලෙසින් උත්සාහ වඩමු. ඒට කැපවෙමු. විනාඩි 5ක වගේ පොඩි වීඩියෝ එකකින් මොකක්ද ඔයගලට හිතුනේ? මේකේ කියන දේවල් හරිද වැරදිද? සමහර දේවල් හරිද වැරදිද? නැත්තම් සමහර දේවල් අපිට ගන්න පුළුවන්, සමහර දේවල් නොගෙන ඉන්නත් පුළුවන්. නැත්තම් මේකේ කියන දේවල් 100%ක්ම හරි. මොකද හිතෙන්නේ? කියන දේවල් නම් 100%ක් හරි, කරනකොට චුට්ටක් අමාරුයි. එහෙම හිතනවද? එහෙම හිතෙන්න පුළුවන් නේ. සමාජ මට්ටමත් එක්ක අපි යන ගමනත් එක්ක යම් යම් අවස්ථාවන් වලදී වෙනස් කිරීම වෙන්න පුළුවන්. නමුත් මේ කියන දේ කරන්න පුළුවන් නම් මොකද වෙන්නේ? හරියටම හරිනේ. මම මෙතන මත්ද්‍රව්‍ය ගැන කතා කරන්න ගොඩක් අගමැති මොකද ඔයාලා මෙතනට ඇවිල්ලා ඉන්නේ. හොඳ මට්ටම හොඳ මානසික මට්ටමක ඉන්න මිනිස්සු හොඳ දෙයක් කරන්න ඇවිල්ලා ඉන්නේ. යන ගමන හොඳයි. මම හිතන්නේ කවදාවත් මත්ද්‍රව්‍ය භාවිතා කරන කවුරුත් මෙතන ඉන්නවා කියලා. නමුත් මේකේ ලැබෙන අතුරු ප්‍රතිඵල ලැබෙන ආදීනව මොනවද කියන එක අපි චුට්ටක් දැනගන්නට ඕනේ. ඒ නිසා තමයි කතා කරන්නේ. අපේ මේ මහත්මය කරපු අර ශිල්ප දක්වන ඒවා මත්ද්‍රව්‍ය භාවිතා කරලා කරන්න බෑ. හැබැයි මත්පැන් භාවිතා කරලා කට්ටිය කරනවා. නේ? ඊට පස්සේ මොකද වෙන්නේ? ස්පිරිතාලේ ඉන්නවා. ඔව් අර ඔය මත්පැන් භාවිතා කරලා මේක එක ශිල්ප දානවා නේ. නේ? බල්ලි ගහනවා, දීප ගහනවා, පොල් ගස් උඩ නගිනවා, අත උඩ එල්ලෙනවා, තුන් හතර දෙනා කරේ තියාගෙන මාර ශක්තියක් එන්නේ, මාර ජවයක් එන්නේ. මේකක් තියෙනවා. දැන් මම මෙතන අහන්නේ කවුද මත්පැන් පානය කරන්නේ? දොංගඩි පානය කරන්නේ කවුද කියලා අහන්නේ.
තමන්ගේ අවශ්‍යතාවය අනුව බීර් එකක්වත් බොන්නේ කවුද කියන එක මම අහන්නේ. නැත්te කවුද කියන එක අහන්නෙත් නැහැ. දැන් මෙතන කියනකොට අපේ පිරිමිකම නැතුව යනවා කියලා මොනවා කරොත්ද? මත්පැන් චුගුරක්වත් දෙන්නේ නැත්තම් කොන්ද බල දෙන පිරිමි කෙනෙක් නෙමෙයි කියලා. අපිට හැබැයි 15ක් 20ක් ඉස්සරහා ගිහිල්ලා ඔය මල්වර වියකට පත් වුණු දිනයකට හරි වෙඩින් එකකදී හරි මොනවා හරි උත්සවයකදී හරි තව පිරිමි පුද්ගලයෝ 10ක් 15ක් ඉස්සරහා මම බොන්නේ නැහැ. ඔයාලා වීපල්ලා. මම බොන්නේ නැහැ කියලා කිව්වොත් මොකද වෙන්නේ? ගණන් ගන්නවද? නැහැ. සමාජයෙන් කොම් වෙනවද නැද්ද? නැහැ. හැබැයි අපිට කියන්න බැරිද අපි බොන්නේ නැහැ කියලා. අපිට අනිත් පැත්ත කියන්නේ උඹලා 10 දෙනාම පිරිමි නෙමෙයි මම විතරයි පිරිමියා. මම වගේ කොන්ද කෙලින් තියන් තීරණයක් ගන්න පුළුවන් එක මිනිහා මම විතරයි. උඹලා පුළුවන් නම් ඔය 10 දෙනාගේ තව දෙන්නෙක් නොබේ ඉඳලා කියන්න බැරිද? කියන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. දැන් අපි උදාහරණයක් විදිහට කතා කරොත් එන්න පාරේ ඉන්නකොට දැන් මම පොලිස් නිලධාරියෙක්නේ. පොලිසියයි මහජනතාවයි අතර තියෙන සම්බන්ධතාවය තියෙනවානේ. මොකක්ද හිතන්නේ? මම දැන් ඕගොල්ලෝගේ පොලිසියට කැමති කට්ටිය අත උස්සන්නකොට මොකද වෙන්නේ? දෙන්නෙක් තුන් දෙනෙක් අත උස්සනවා. නේ? ගොඩක් අය අත උස්සන්නේ නැහැ. අකමැති කෙනෙකුද කියලා හවුවොත් එහෙනම් මෙතන ඉන්නේ 20යින 15ක් විතර අත උස්සනවා. හැබැයි අකමැති කෙනෙකුගෙන් මම කියනකොත් ඇයි ඔයා පොලිසියට අකමැති? 10 දෙනෙක් ඉන්නවා කියමුකෝ. 10 දෙනෙක්ගෙන් දෙන්නෙක් විතර ගිහින් මෙන්න මේ හේතු නිසා අකමැති කියලා. හැබැයි අත දෙනෙක් මොකද කියන්නේ? අනිත් මිනිස්සු අකමැති නිසා අපි අපිත් අකමැති. දෙතුන්ගේ පෙර අද තමයි ගොඩනගන්නේ තීරණය කරනවා. ඔයගොල්ලෝ හිතන්නේ පොලිස් නිලධාරි මොනව කරනවා කියලාද? අරක්කු වලනවා, කුඩු වලනවා, ගන්ජා වලනවා. එහෙම නැත්නම් පාරේ ඉඳලා විසිල් එකක් ගහනවා, නඩුවක් ගන්නවා. එහෙම නැත්නම් බීමත්‍රි බැඳීමක් ගන්නවා. කොච්චරද? බාහිරෝ පේන දේ. ඒතකොට පොලිස් දෙපාර්තමේන්තුව ඇතුලේ කොච්චර දේවල් එනවා? කොච්චර අභ්‍යන්තර ක්‍රියා දේවල් දන්නවද? දැන් අපේ තිලකරත්න මහත්තයා මම මෙතෙන්ට එන්නේ ඊට පස්සේ මම මීට කලින් තිබුණු වැඩසටහන් කීපයක සහභාගී වෙන්න උත්සාහ කරා මට එන්න බැරි වුණා. ඊට පස්සේ මම මේ සැරේ මොකද කරේ? අද මගේ රාජකාරී නිවාඩු දවසක්. මම දවස් 6ක් නිවාඩු අරගෙන පළවෙනි දවස් ඕගොල්ලෝ වෙනුවෙන් කැප කරනවා. අද මට මගේ අම්මා තාත්තා ළඟට දරුවෝ ළඟට යන්න තිබුණ දවසක්. නැත්නම් වෙන යුද්ධෙන් වැඩකට යොදා ගන්න තිබුණ දවසක්. ඒ වගේ කැපකිරීම කරන පොලිස් නිලධාරීන් ඉන්නවා. මම විතරක් නෙවෙයි. මට හැමදාම මේ වගේ වැඩසටහනට එන්න බෑ වැඩ වැඩි කියලා කොහොමද කියන්නේ? මම ගාල්කිස්ස කොට්ටාසේ වැඩ කරන්නේ. එහෙ ඉඳලා මෙහාට එන්න බෑ. මොකද පොලිස් කොට්ටාස ගොඩක් ඈතයි අවසර දෙන්නේ නැහැ. අවසර අරගෙන එන්න පුළුවන් ඒක ලොකු ක්‍රියාවලියක්. ඒ නිසා මම නිවාඩුවක් දාලා ඕගොල්ලෝ දෙන්නා. එතකොට මම අද එන්න වෙයි ලෑස්තිලා හිටියේ මගේ මොටර් සයිකලේ. මම උදේ 8:00 ඉඳලා ලෑස්තිලා හිටියේ. නමුත් මගේ මේ සහෝදරයෝ ටිකත් එක්ක අතකාර වාඩි වෙලා ඉන්නේ කියලා සොය සමාත්මේ මට කන්නේ. ඔය ගමන ගිහිල්ලා මහන්සි වෙලා දාඩිය දාගෙන දුක් විඳගෙන ගිහිල්ලා කතා කරන්න බෑ. මගේ වාහනේ යන් කියලා එයා කාර්කා. එයාගේ කාර්කේ මාත් එක්ක. එතකොට මේ මගෙත් එක්ක හැමදාම උදව් කරන්නේ තාක්ෂණ ශිල්පීන් දෙන්න. මේ දෙන්නාගෙනුත් එක්කෙනෙක් ඉන්න බොහොම හොඳ වැඩකාරයෙක්. කවුද මේ දෙන්නාට හොඳ වැඩකාරය වල හිටන්නේ? මේ නියම බඩු ක්‍රමයක් නියම වැට්ට. ඇයි මම එහෙම කියන්නේ? 2018 ඉඳලා ගංජා පාවිච්චි කරපු කෙනෙක්. අයිස් පාවිච්චි කරපු කෙනෙක්. මෙයා මුලින් ඉන්නකොට දැකපු විදිහ මම ෆොටෝ එකක් මේකේ දැම්මේ නෑ. දැක්කම ඕගොල්ලෝ බුදුම හිතෙනවා. දැන් පොඩ්ඩක් ඔයාලා පැහැදිලි වෙලා මොනකට සුදු වෙලා ඇදලා ඉන්නේ. මාත් එක්ක එකතු වුණාට පස්සේ මම වෛද්‍ය ප්‍රතිකාර වලට යවලා යහපත් මාර්ගයට අරගෙන දැන් මාස 6ක් විතර වෙනවා කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. IT ඉංජිනේරුවරයෙක් අම්මා මොන්ටිසෝරි ගුරුවරියක් නංගි තුපාරිධාරිනිය තාත්තා මේකේ රිටයර් කෙනෙක් බොහොම හොඳ පවුල කෙනෙක් කොහොම හරි විදේශයකට වෙලා පිට රැකියාවල් කරා නොමකට ගියා. හැබැයි මුදව ගන්න මොකද උනේ? මට හම්බුනාට පස්සේ මම එයාව තෝගත්තා. දැන් මම යන තැන එයා ඉන්නවා. මම එයාව සුපර්වයිසර්. මොන ආසාව තිබුණත් මොන දේ තිබුණත් දැන් එයා පොය යයිද?
මම කියලා දෙන්න බෑ. ආපෞසනයක් නෑ. ඔබ ගියොත් ඒක මොකද වෙන්නේ? අතෙනුත් එක මුළු එකකට එකම දාලා තව බාරක් ඇතුළට දාන්න. ඉතින් මම කියන්නේ එයාට මේ මානසික මට්ටම හදලා ගන්න පුළුවන් නම් 2018 ඉඳලා ලොකු කාලයක් ඔය සික් එක එනවා කියන එක ඇඩික්ට් වෙනවා කියන එක තනි කර බොරුවක්. එහෙම වෙන්නේ නැහැ. හැමෝගෙම මොකද වෙලා තියෙන්නේ? හිත. මාත්‍රාවේ භාවිතා කරන කට්ටියගේ හිත. දැන් එතකොට මම නොදන්න දේවල් ගොඩක් මොකද වෙන්නේ? මේ විශේෂයත් මම උගන්වනකොට ඔයගොල්ලන්ට කියා දෙනකොට මම මෙයාගෙන් අහනවා. ඉතින් මෙයා පාවිච්චි කරපු එක මට වාසියක්ද නැද්ද? මට වාසියක් කියලා තියෙනවා. ඒ ඒක මම පාවිච්චි මම ඉගෙනගත්තු දේවල් සහ මම බාහිරින් ඉගෙන ගන්න දේවල් එක තමයි ඔයාලට කියන්නේ. මම පාවිච්චි කරලා නැහැ. හැබැයි මෙයා පාවිච්චි කරපු නිසා මෙයාගෙන් ගොඩක් දේවල් මම ඉගෙනගෙන ඔයගොල්ලන්ට දෙනවා. දැන් මෙයා මොනවද වෙන්නේ කියන එක මට කතා කරන්න කිව්වොත් ඔයාලට කියයි. මොකද ඒක සුදුසු නැති නිසා මම එයාට කතා කරන්නේ නැහැ. ඒ නිසා මේ වගේ තරුණ ජීවිත කොච්චර තව ඉන්නවද? කොච්චර නැති වෙනවද දවස ගන්න? අපිට හම්බ වෙනවා. දැන් ඊයේ පෙරේදා පොලිසිය කූඩුවට ගෙනත් දැම්මා. එයාත් හොඳ ඒ කියන්නේ හොඳ ඒ වාහනේ පළවෙනි නට්ටකේ ඉඳලා මුළු වාහනේම ගාවලා දවස් දෙකක් තුනක් ඇතුළත මුළු වාහනේම හදාන්න පුළුවන් මිනිස්සෙක්. එයා වැඩිපුර ගංජා බීලා මේ හැමතැනම ගෙඩි හැදිලා හිල් හැදිලා නිතරම ලේන්සුවක් අතේ තියාගෙන ඉන්නවා. මේ වගේ සැර වෙනවා. සැර වෙනවා. මේ ඔක්කොම ඇතුලේ පැසවලා කුණු වෙනවා. ඒත් නවත්ත ගන්න බෑ. මේකේ ආදීන මේ විදියයි. දැන් මේ බලන්න මේ පාවිච්චි කරන ක්‍රම මේ කොළ කැලලා පුතල බොනවා. මේ මෙතන එන්නත් මගෙන් පාවිච්චි කරනවා. දැන් ඔයගොල්ලෝ මත්ද්‍රව්‍ය භාවිත කරන කෙනෙක් දැක්කොත් අඳුර ගන්න පුළුවන් ක්‍රම තියෙනවා දන්නවද? දැකලා තියෙනවද මත්ද්‍රව්‍ය භාවිත කරන කට්ටිය? නෑ? ඇයි නෙමෙයි? දැන් මේ වගේ හිටියොත් අඳුර ගන්න පුළුවන්ද? බෑනේ. හැබැයි මෙහෙම නෑ මත්ද්‍රව්‍ය භාවිත කරන කට්ටිය. ළඟදකින් පොඩ්ඩක් කතා කරමු. හැබැයි මම කියන්නේ මේ දවස් 7ක් පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. දැඩි ලෙස හැප්පෙන කෙනෙක්. එයාගේ ජීවිතේ හැමෙම අපිරියලා. කොණ්ඩේ වහගෙන දත් ටික වදින්නේ නැහැ. ඇඟිලි කළු වාඩ වෙලා දීපුර කපන්නේ නැහැ. පරිසමයේ ඉන්නේ ගිරිලා එක පුරාවට ඒක ගහගෙන කතා කරන්න බෑකට කියලා ගන්නයි නාන්නේ නැහැ. දිවේ දින දාලා බලනකොට ඔසේ දිවේ විනම තට්ටුවක් තියෙනවා තහම ගහපාටයි. මේ ඇඟිලි පාවිච්චි කරන ඇඟිලි දීපු තුකහවාටයි. මත්ද්‍රව්‍ය භාවිත කරනවා. දැන් ඔයාලට මම කියන්නේ කොණ්ඩේ මවාගෙන ඉන්නවා කලසම ඉරිච්චියේ වඳිනවා ටැටු ගහගෙන ඉන්නවා කියලා. කොණ්ඩේ වල හැමෝම මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවද? ටැටු ගහන ඔක්කොමලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවද? නෑ. ඒක කලාවක්. ඒක අපිට විරුද්ධ වෙන්න බෑ. හැබැයි අර ක්‍රියාවන් කරන සියලු දෙනා මොකද වෙන්නේ? ඒගොල්ලෝ ළඟට ගිහින් කතා කරන්න ඕනේ. දැඩි අලසකම නිදාගත්තොත් නිදාගත්තමයි. නැගිටලා හිටියොත් නැගිටලා හිටියමයි. ඕගොල්ලෝගේ ගෙවල් වල ගිහින් බලන්න දරුවෝ ඉන්නවනම් එයාගේ කාමරයට ගිහලා බලන්න. ගිනි පෙට්ටිය තිබ්බොත් ගිනි පෙට්ටිය එයා ගිනි පෙට්ටි 50ක් පාවිච්චි කරන ගිනි පෙට්ටි 50ම කාමරේ තියෙනවා. ඔය හැරි තැනක තියෙන විශ් කරන්නේ. එයා ලයිටර් 10ක් පාවිච්චි කරනවා ලයිටර් 10ම තියෙනවා. අනික බලන්න ලයිටර් කඩපොළ ලයිටර් තියෙනවා කියලා. ඔය අයිස් වගේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනකොට වීදුරු බටයක් පාවිච්චි කරනවා. මෙන්න මේ වීදුරු බටයක් පාවිච්චි කරනවා. ඒ වීදුරු බටේට උඩින් අයිස් දාලා යටින් රත් කරලා තමයි අර කොළ කැල්ල අදින්නේ. ඒතකොට වීදුරු බටේ තියෙනවා. එතකොට ඊයන් කොළ තියෙනවා. එක්ක මෙට්ටයට වෙන්න පුළුවන් පොට්ටයක් හැබැයි විසි කරන්නේ නැහැ. මේ ළඟදී පප්පි ගෙදරකට ගියාට පස්සේ එයාගේ ළඟ තිබුණ මම හිතන්නේ ලයිටර් 100 ගන්න. ඒ ඇතුලේ තියෙන ආගේ කාමරේ. පාවිච්චි කරපු ලයිටර් ගිනි පෙට්ටිය. එක පැත්තක තියාගෙන ඉන්න. සමහර කට්ටිය ඉන්නේ හැබැයි මත්ද්‍රව්‍ය සුළුවෙන් භාවිත කරන මොකද කරන්නේ? තමන්ගේ මානසික මට්ටම අනුව භාවිත කරනවා ඉන්නේ. හරිද? එතකොට අපේ රටේ තව මතයක් තියෙනවා මේ
මත්‍රමේ ඇත්තටම මත්‍රමේ භාවිත කරන්නේ මොකටද? ඔයගොල්ලෝ දන්නේ නැහැ මොකද භාවිත කරන්නේ නැති නිසා. සමහරව කියනවා ආතල් එකක් ගන්න භාවිත කරනවා. සපක් ගන්න භාවිත කරනවා. නේ? දැන් මේ සමාජයේ දැන් මම මේ ළඟදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශනයකට ගියා. ඒකේ ළමයි එක කතා කරා. දැන් ওই විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ මතයක් කියලා නිදි මරන්න පුළුවන්. මත්‍රමේ භාවිත කරාම නිදි මරන්න පුළුවන්. වැඩි වෙලාවක් ඇහැරලා ඉන්න පුළුවන්. හැබැයි එහෙම එකක් තියෙනවා. වැඩි වෙලාවක් ඇහැරලා ඉන්න පුළුවන්. ඒගොල්ලෝගේ ප්‍රියතම කෑමේ චොක්ලට් ක්‍රීම් බිස්කට් එක නැත්නම් නෙක්ටෝ එකක් නැත්නම් කිරිබැග් එකක්. දැන් ඔයගොල්ලෝ අද ගෙදර ගිහින් බලනකොට පුතා චොක්ලට් ක්‍රීම් එකක් කනවා දැන් මොකද වෙන්නේ? අද නම් ගංජා බාර ගහලා තමයි තියෙන්නේ. බලකෙලියක් වෙන්නේ. එහෙම එකක් ඉපා. නේ? අපි හරි කල්පනාවෙන් ජීවත් වෙනවා හරි සෝදිසියෙන් ඉන්නවා දෙමව්පියෝ විදියට. තව එකක් තියෙන මොනවද? චූටි ළමයි නුත් ඉන්නවා ඒකට වඩා ඉන්නේ නැති මං කියන එක අපේ කට්ටිය හිතාගෙන ඉන්නේ ලිංගික ක්‍රියාවලියේදී මේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැඩි වාසියක් ගන්න පුළුවන් කියලා. මොකද වැඩි වාසියක් ගන්නවා කියන්නේ? ගොඩක් ඔබ කියන්නේ පිරිමි කට්ටිය. ඔයගොල්ලෝ තහන නැති. කාන්තාවසෙලු තහනක් නැති. මොකද කියන්නේ? තමන් විරිදත් එක්ක ඉන්න හෝ තව කාන්තාවක් එක්ක ඉන්න කාල සීමාව ඉක්මව යන්න පුළුවන්. අපි තුමු කියන විනාඩි 15ක් කියන පැයක් එකමාරක් ඉන්න පුළුවන් කියලා. මම නෙවෙයි කියන්නේ. මේ භාවිත කරපු කට්ටිය කියන්නේ. තමන්ගේ ටයිම් එක හදා ගන්න ඕනේ ඉඳ මත්‍රමේ භාවිත කරනවා. මමත් අහනවා දෙතුන් දෙනෙක් මට ওই කතාව කිව්වා. මොකද කොයි කවුරුත් ළඟට යන්න ඕනේ ටයිම් එක හදන ක්‍රමය මම කියා දෙන්න නෝනත් එක්ක වරෙන් කියලා. ඒ බොරු මානසික මට්ටමේ තියෙන අපි ඉස්සර ආදි කාලේ ඉන්නකොට රජ කාලේ ඉන්නකොට අපිට තිබුණාද මත්ද්‍රව්‍ය? එතකොට ඒ අම්මලා තාත්තලා දරුවෝ හැදුවේ නැහැ. දරුවෝ 15 20 හැදුවා. මත්ද්‍රව්‍ය භාවිත කරලා. නෑ. මේ හැම දෙයකින්ම මම කියන්න හදන්නේ මොකද්ද? එක එක්කෙනාගේ මානසික මට්ටම අනුව තමයි මේ දේවල් ක්‍රියාත්මක කරන්නේ. ඕනම කෙනෙකුට ඕන වෙලාවක නවත්තන්නත් පුළුවන්. මම ගම්පා කොට්ටාසේ කිරිඳිවල වැඩ කරනකොට එක පුද්ගලයෙක් අරගෙන ගියා ජායල පැත්තේ රැඳුම් මධ්‍යස්ථානකට. ඒ යනකොට එතන ඉන්න පුද්ගලයා අවුරුදු 14ක් මත්ද්‍රව්‍ය එක දිගට භාවිත කරපු කෙනෙක්. හැබැයි මම යනකොට ඒ පුද්ගලයා තමයි කවුද? ඒ මධ්‍යස්ථානයේ ඉන්න පාලක නිලධාරියා. ඒ එන රැඳුම් පාරට එන සියලුම දෙනාට වැඩමුළු කරන්නේ යා, දැනුවත් කිරීම කරන්නේ යා. ඒගොල්ලෝ යහපත් අත්තර ගන්න යා. ඒක අපිට මොකද මේ හිතේ මොකද්ද බෑ කියලා කියනකෝ. බැරිද? බැරිදියක් නේ අපි මොනවද කරන්නේ? දැන් මුලින් මම 10 දිනක් 15 දිනක් එක්ක සාමාන්‍ය විදිහට කතා කරන්නේ. මම මේ වගේ වැඩමුළු කරනා ප්‍රදේශම වලකට ගිහලා තියෙනවා. මට හිතෙනවා මේක කරන්න. මේකෙන් අපි හිතනවට වැඩි එක දෙයක් මහ ජනතාවට දෙන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න. ඉතින් මේ පටන් ගත්ත එකේ දැන් මම දේශන මනසකට කරලා තියෙනවා. මේ විදිහේ 10ක් 15ක් 25ක් 30ක් නෙවෙයි 600 700 ඒකට මම කතා කරනවා. බෑ කියලා හිටියම මොකද වෙන්නේ? හැමදාම බෑකම. නේ? ඔය මටින් එකේ දර ගහගෙන එළියට කොටාගෙන ඉන්න කකුල පොඩි දාගෙන පුතුක් හේතුව දෙන්නේ. බෑනේ. දැන් ගොඩක් දේවල් පුළුවන්. නේද? දැන් ගොඩක් දේවල් පුළුවන්. ඒ නිසා අපි අපේ ගමන යනකොට මොන බාධා ආවත් මොන කරදර ආවත් නවතින්නේ නැහැ. දැන් මම තාම ඉගෙන ගන්නවා. දැන් මට අවුරුදු 48යි මම තාම ඉගෙන ගන්නවා. මට හිතෙනවා තව අවුරුදු මම ජීවත් වෙන කාල සීමාව දන්නේ නැහැ. හැබැයි මට මෙතනදී දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ තාක්ෂණික ගැටලු. මේ ප්‍රසන්ටේෂන් එකක් හදා ගන්නකොට කම්පියුටර් එක පාවිච්චි කරනකොට ලැප්ටොප් එක පාවිච්චි කරනකොට මට සහායක කෙනෙක් නැතුව මේක කරගන්න බෑ. මගේ ළඟ ටාගට් එක තියෙන මොකක්ද? මම කොහොම හරි මේක ඉගෙන ගන්නවා. මේ ඉගෙන ගන්නකොට අර ගොල්ල මට උදව් කරපු මිනිස්සු පැත්තකට දාන්නද? නෑ. මේක මට ඕනේ. හැමදාම මේගොල්ල මොනව තත්ත්වයක ඉඳිද කියන්නේ. ඒගොල්ලෝ මගේ පස්සෙන් හැමදාම ඉන්න බෑ. නමුත් මගේ ගමන යනකොට මේ දේවල් මට ඕනේ. හරි මෙන්න බලන්න මේ
ආත්‍රාලිය ගොඩාක් භාවිතා කරලා Tamanට වෙන හානිය සහ මොනවද මේකද වෙන ඉඩක් තියනවද? සම්පූර්ණ මත්ද්‍රව්‍ය වලින් තමයි සම්පූර්ණ මෙයා වෙලා තියෙන්නේ. ඉතින් මම මේකේ මේ රූප සටහනෙන් අදහස් කරන්නේ මොනවද? පෙති හරි මත්පැන් හරි මත්ද්‍රව්‍ය හරි සිගරට් හරි මොනවා හරි කිසිම දෙයක් පාවිච්චි කරන්න එපා කියන එක තමයි මගේ අදහස තියෙන්නේ. හරිද? එතකොට මම ඊළඟ මාතෘකාවට යන්න කලින් කැමතියි. ඔය විදිහටම ඉන්න පුළුවන්ද චුට්ටක් නැගිටලා වාඩි වෙනවාද? ඉඳගෙන ඉන්න පුළුවන්ද? චූටි සින්දුවක් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? කවියක් කියන්න පුළුවන් කෙනෙක්? වෙනසකට වගේ මම හැම වෙලසටහනක් කරනකොට පොඩ්ඩක් ඒ වගේ අවස්ථාවක් දෙනවා. මම හිතන්න පුළුවන් ඉතින්. හිතේකට හරි එන්න බොහොම ස්තුතියි අවස්ථාව. අපිට මේ කැරොක් එකක් දාගන්න පුළුවන් වෙන්නේ නැහැ. විශේෂ පණිඩයක් කියන්න තියෙනවා. අපි ස්නායු මනෝවෛද්‍ය මනෝචිකිත්සක මොහොතේදී කරන වෛද්‍ය තුනි ඇවිල්ලා ඉන්න අපි ඊළඟ වෛද්‍ය ආදරේ එතන පිළිගන්නවා අපි ඊළඟට අපි සෝදානම් ඊළඟට හරි සිංගලන් කියන්නේ බෑ. බලමු මම ආසම දෙයක් තමයි කියන්නේ අපි කාගේ අම්මනේ ආරම්භ දෙක කියන්නේ ප්‍රශ්නයට අම්ම කියන්නේ අම්ම කියන්නේ සිංගලන් කියනවා ආසම කෙන ගායක මාර්ගයේ තමයි නිවසින් ප්‍රතිරණ ඉක්මාගේ සිංගලන් කියන්නේ ආරවල සංසාරේ මාර්තේ පිය මන ජීවිතේ මිනි පහන පුවා අම්මේ ඔබේ සෙනේ ඉනිතින් ලොව බල සවනින් සංනිමි මා බිහි කල අම්මේ කයමේ ඔබේ ගුණේ මා බිහි කල අම්මේ කයමේ ඔබේ ගුණේ මාතිවි ගමනේ ලබන ජයපස සුමෙදා අම්මි ඉතා ඔබදුන් ගුණ වස්තුවදන් නිසා මා හැදු වැඩු අම්මෙන් ලොක නොයගති සදා මතු සතරෙත් අම්ම මගේ දෙන්නේ පතෙමි පිතා සංසාරේ මාවතී පියවන්න ජීවිතේ විපහනක් වූවා අම්මේ ඔබේ සිනේ ඉනිතින් ලොව බලා සවනින් සන්නිමි මා බිහි කල අම්මේ කයනේ ඔබේ ගුණේ මා බිහි කල අම්මේ කයනේ ඔබේ ගුණේ සියලු විදිය මවලින් පහළ නොවේ. හරි බොහොම ස්තුතියි මහත්මයාට. විවිධ හැකියාවක් තියෙන කට්ටිය අපිත් එක්ක ඉන්නවා. ඒවට අවස්ථාවක් නැති ප්‍රශ්න තියෙනවා. සමහර අවස්ථාවක් ගන්න නැති එකක් තියෙනවා. මම ඡායාරූප ටිකක් පෙන්නන්න කියලා හිතන්නේ. අමාරුක් අපි දක්වා කරමන්නේ කමන්නේ. මේ ඡායාරූප බලනකොට සමහර කට්ටියට පොඩ්ඩක් සිතුවිලි වෙනස් වෙන්න පුළුවන්. හැබැයි පොඩි ළමයි ඒගොල්ලෝ නම් බලහින්න ලොකු අයට වැඩි පොඩි අයගේ මනස දියුණු වෙලා තියෙනවා. ටිකක් අකමැති වගේ හිතනවනේ පොඩ්ඩක් ඇස් දෙක වහගෙන කියනවා මේ. දැන් මේ පේනවද බලන්න? පේනවා මදින ළඟට ඇවිල්ලා බැලුවත් කමන්නේ. දැන් මේ කාන්තාවගේ හිස තියෙනවද? හිස තියෙනවා මෙන්න මේ බෑග් එක ඇතුලේ මේ.
දැක්කද? මේ බලන්න මේ මහමග වැටිලා ඉන්න මොනවා හින්දාද? මාත්‍රාවේ භාවිතා වෙලා මාත්‍රාවයත් එක්ක කරන්න ගිහිල්ලා තියෙන වගේ මේ වෙඩි තියපු සිද්ධිය. මේක බෙල්ල කපපු එක. මේක පවුල්ලා නවුලක් නිසා තමන්ගේ ස්වාමියා බිරිඳගේ බෙල්ල කපාගෙන බෑග් එකේ දාගෙන පොලිසියට එනවා. ඒ වගේ දෙයක් කරන්න මොනතරම් මානසිකත්වයක් තියෙන්න ඕනද? අපිට පුළුවන් ද සතෙකුටවත් පාරක් ගන්න? පොල්ලක් කරන් බල්ලෙකුට ගන්න පුළුවන්ද කකුලක් කෙරේ? බෑ. හරි. දැන් මෙතන පොඩ්ඩක් මම හිතන්නේ ඡායාරූප පැහැදිලිව පේනවා මතියනේ මොකද ආලෝකය වැඩි නිසා. දැන් මේ මෙරිලා ඉන්නේ අම්මා. මේ ඉන්නේ අම්මා. හරිද? මේ අම්මයි තමන්ගේ අයියවයි දෙන්න කුලියාගලිය ප්‍රදේශයේදී මේ පුටු උඩම වරලා දෙන්නේ මේ අම්මා මේ අයියා. මෙයාගේ මල්ලි අධික ලෙස මාත්‍රාවේ භාවිතා කරනවා. සල්ලි ඉල්ලුවා මාත්‍රාවේ භාවිතා කරන්න සල්ලි දුන්නේ නැතිනම් මොකද උනේ? මෙන්න මේ විදිහට තමන්ගේ අම්මවයි අයියවයි දෙන්නම කපල මරනවා. අපේ හිතන වැඩි කොච්චර දුර ගිහිලා තියෙනවද? අපි මේ සමාජෙ මොනවද දකින්නේ? හරිද? ඔකේ ආව. අර මම ඉස්සෙල්ලා ස්ලයිඩ් ටිකක් යවුවා මොකද ඒ කාල වේලාව ප්‍රමාණවත් වෙන නිසා ඒක මම කතා කරන්නේ. අනික මේක දැන්ට එක වැදගත් නැති එක නේද නිසා. මෙන්න මේක තමයි ගොඩාක් අපි අතර තියෙන්න ඕන ප්‍රශ්නේ. තිලකරත්න මහත්මයා මට කිව්වේ වැඩිපුර කතා කරන්න ඕන මාතෘකාව මෙන්න මේකත් එක්ක අපි යමු කියන එක. මම අතුරු මාතෘකාවක් දෙන්න තමයි අර මාත්‍රාවේ සහ ළමා අපචාරසාව අපේ යෝජන ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් බලන්න දෙමව්පියන් ළමයින් අතර සහ ගුරුවරුන් ළමයින් අතර සම්බන්ධතාවය පැහැදිලි කිරීම. මාතෘකාව දාලා දෙන්නේ ඕක. මම දැන් චුට්ටක් හැබැයි අර කතා කරපු ශෛලිය වෙනස් කරලා ඕගොල්ලන්ත් එක්ක වෙන විදිහකට කතා කරනවා. අයියේ. මෙතන ඉන්න ඔක්කොම වැඩිහිටියෝ, දෙමව්පියෝ, සහෝදරයෝ. මගේ වයස කට්ටිය ඉන්න පුළුවන්, මට බාල කට්ටිය ඉන්න පුළුවන්, මට වැඩිමල් කට්ටිය ඉන්න පුළුවන්. දැන් මම මාතෘකාවට එන්න කලින් ළමයා කියන එක කතා කරේ මේ මාතෘකාවට අනුගත වෙනකොට මුල පුරන්න ඕනේ හින්දා. තේරෙනවද? ළමා අපයෝජන ගැන කිව්වෙත් ඒකයි. ළමා අපචාර ගැන කිව්වෙත් ඒකයි. ළමෙක් නිර්මාණය කිරීම හදා ගැනීම කාගේ වගකීමද? අම්මගේද තාත්තාගේද සමාජයේද නැත්නම් නීතියද පොලිසියද? ළමෙක් හදන්නේ කවුද? දෙමව්පියෝ. ළමයින්ට උවමනාවට ළමයි හදනවද? ළමයින්ට උවමනාවට ළමයි එනවද? ළමයි හැබැයි එන්න බලාගෙන ඉන්නවා. නමුත් අපි ගන්න ඕන ළමයි. ලංකාවේ නීතිය හැටියට අම්මා කෙනෙකුගේ අපි කියනවානේ කල්ලේ හට ගන්නවා කියලා. කල්ලේ හට ගන්න දවසේ ඉඳලා මරණය දක්වා කාටද අයිතිය? දරුගේ මහත ගන්න තැන ඉඳලා කල්ලේ ඉඳලා මරණය දක්වා. අපි සියලු දෙනා වැඳලා ඉන්නේ කවුද එක්ක? නීතියේ. දරුවා හදන්නේ මම. නේද? අපි ලංකාවේ තියෙන හොඳම වෛද්‍ය මධ්‍යස්ථානවල ගිහලා උපදෙස් කරගෙන හදන්න. ලක්ෂ ගණන් කෝටි ගණන් සමහර කට්ටිය වියදම් කරනවා. දරුවෙක් හදාගන්න. දැන් ඉස්සර වගේ නෙවෙයි. දරුවා හැදෙන්න කලින් වෙලාව හදනවා. දරුවා හොඳ වෙලාව. ඒ වෙලාවට දරුවා එළියට ගන්නව නැද්ද? සාමාන්‍ය විදිහට දරුවා හම්බෙන්න දෙනවද? නෑ. ප්‍රතිම විදිහට ළමයි එළියට ගන්නවා. අපි කියන්නේ මොකද්ද? සීස කරනවා කියන්නේ. නැකත හදලා දරුවා එළියට ගන්නවා. එච්චර දේවල් කරන්න කාදු මොනවාද? දෙමව්පියන් දුමනාවද? දරුවා හැදුවට පස්සේ මොකද වෙන්නේ? දරුවට ඕන විදිහට දරුවට ඉන්න දෙන මව්පියන්ට ඕන වෙලා හදා ගන්නවා. දරුවට ඕන විදිහට හැදෙන්න දෙනවද? නැත්නම් දෙමව්පියන්ට ඕන විදිහට දරුවා හදා ගන්නවද? දෙමව්පියන්ට ඕන විදිහට දරුවා හදා ගන්න දෙනවා. චූටි වයසේ ගේ ඇතුලේ බඩ ගන්න දරුවා බඩ ගන්න දෙනවද? පෙරලෙන්න දෙනවද? නෑ. දරුවට අඬන්නවත් දෙනවද?
දෙන්නේ නැහැ. දැන් චූටි ළමයි මොකද ගැස්සෙන් දෙන්නේ යන්න දෙනවද? සෙරප්පු දෙකක් නැතුව ගෙට බහින්න දෙනවද? දෙන්නේ නැහැ. වෙහි පීල්ලකින් වැටෙන වතුර ටිකක් වොන්නොත් ඉන්න ළමයට නා ගන්න දෙනවද? වෙහි පොඩි ඇවිදින්න දෙනවද? දෙන්නේ නැහැ. අපි එහෙම දෙන්නේ චිකා. අපි ඉස්කෝලේට ගියාට පස්සේ උදේ 6 මාට 4ට විතර ගෙදර ඉන්න කීයද කියලා අම්මලා තාත්තලාවත් දන්නේ. අපි වැරදි කරන්නේ නැහැ. දෙමව්පියෝ දන්නවා සමාජයෙන් දන්නවා අපි වැරදි කරන්නේ නැහැ. කොහේ ගියත් ගෙදර එනවා. අපිට හැදෙන්න දුන්නා. අපි හැදුවේ අපිට හැදෙන්න දුන්නා. හැබැයි අපේ වැරද්ද මොකද කියලා දැකපු තැනදී මොකද කරන්නේ දෙමව්පියෝ? දඬුවමක් ඒක විදිහට දුන්නා. දැන් උනත් මගේ තාත්තා කිව්වොත් පුතේ උඩ නවත්තන්න ඕනද කරන්න එපා කියලා. ඒක වැරදි නම් මම මොකද කරන්නේ? ඒක කරන්නේ නැහැ. එහෙනම් මේ සමාජයේ හදන දරුවන්ට දරුවෙක් වෙන්න දෙන්නේ නැත්තේ, ළමයෙක් වෙන්න දෙන්නේ නැත්තේ කවුද? දෙමව්පියෝ. හොඳට මතක තියාගන්න. අපි කරන්නේ මොකද්ද? පුංචි කාලේ ඉඳන් ළමයා හදලා වෙලා අපිට ඕන විදිහට හදලා ඉවර වෙලා ළමයාගේ ටාගට් එක අපි ගන්න හදන්නේ කොතනින්ද? වෙන තැනක. ඉස්කෝලේට දෙනවා. තියෙන මැරෑ ටික ජරාගෙන සියරම අම්මලා තාත්තලා වයින්නේම ගහනේම ළමයා ඉගෙනගෙන ඉවර ඉස්කෝලේ යන කාලේ. ඉස්කෝලේට ගියාට පස්සේ මොකද වෙන්නේ? ළමයා ඉන්නේ අමුතුම ලෝකෙක. ඒකට ගුරුවරයා මොකද කියන්නේ? ගුරුවරයාගේ වටේ මොකද්ද? ළමයා යහපත් මාර්ගයට ගන්න. ළමයාගේ කන මෙලකුව මොකද වෙන්නේ ගුරු? මානෙන්න උල්ලංඝනය කරා. පාරක් ඇහුවොත් මානෙන්න උල්ලංඝනය කරා. අර දරුවා ඇවිල්ලා යනවා ටීචර්ට ටොක්ක්ක් කරනවා. අම්මා තමයි ටක් ගාලා ඉස්සර කරගෙන යන්නේ පොලිසියට. අන්න අර ගුරුවරයා වගේ ටීචර්ට ටොක්ක්ක් කරනවා. මොන විදිහට සලකුවා. කොතනද වැරදුනේ? මේ දරුවන්ට පාරක් ඇහුවොත් මොකද වෙන්නේ? අනකමනේ. ඒගොල්ලෝ වර්ණන කරනවා කියන්නේ. මගේ දුවත් කියනවා අප්පච්චි මම මට පාරක් කරන්නකොට මම වර්ණන වෙන්නේ. ඔයා මගේ මේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා. ඊට පස්සේ විනාඩි දෙක තුනකින් ඇවිල්ලා කියනවා මේගොල්ලෝ කියන අප්පච්චි එහෙම කරන්නේ නැහැ මම. ඒ අපි දන්නවා මොකක්ද කරන්නේ ළමයි දන්නවා ළමයි දිනුනොයි. ළමයි දිනුනොයි. ළමයි දිනුනාට කමන්නේ. දිනු වෙන්න ඕනද එපාද? දිනු වෙන්න ඕනේ. ළමයාට ඕන විදිහට දිනු වෙන්න දෙන්න බෑ. ළමයා සින්දු කියන්න ආසයි නම් සින්දු කියන්න ඕනේ. එයාගේ ෆීල්ඩ් එකේ මියුසික් කරන එක කියන්න දෙන්න ඕනේ. එයා කැමති එක අපි මුංචි කාලේ කාගෙත් බලාපොරොත්තු වෙන මොකද කියන්නේ? මම කැමති ඉංජිනේරුවෙක් වෙන්න. ડોක්ටර් කෙනෙක් වෙන්න. එහෙම කියන්නේ නැද්ද? එහෙම කියනවා. හැබැයි දැන් ළමයි එහෙම නැහැ. දැන් ළමයි කියනවා මම තාත්තා කෙනෙක් වෙන්න කැමතියි. මම අම්මා කෙනෙක් වෙන්න කැමතියි. එක එකනාගේ ටාගට් ගොඩක් වෙනස්. මේක වෙනස් කරන්නේ කවුද? දෙමව්පිය තමයි වෙනස් කරන්නේ. අලෙන් වෙනස් කරවගන්න හදනවා. එතකොට එයාගේ ජීවිතේ මොකද වෙන්නේ? අන්න අර අපයෝජනේ වෙච්ච තැන ඉඳලා පටන් ගන්නවා ජීවිතේ. ඒ නිසා ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? අපි බලන්න ඕන අපි අධ්‍යයනය කරන්න ඕනේ ළමයා ඉන්නේ කොහෙද ළමයාගේ මට්ටම කොහොමද ළමයා යන්නේ මොන පැත්තටද? හොඳට මතක තියාගන්න ළමයෙකුගේ නිර්මාණය කිරීමේදී 133ක් වගකීම තියෙනවා දෙමව්පියන්ට. තව 133ක් වගකීම තියෙනවා කාටද? ගුරුවරුන්ට. ඒක 133 කාටද තියෙන්නේ? ඒක කාටවත් බෑ. ඒක දරුවා විසින් කරන්න ඕනේ. අම්මලාට තාත්තලාට ගුරුවරුන්ට එකතු වුණාට ළමයාව 100%ක් හදාගන්න පුළුවන් දෙයක්. බෑ. හදාගන්න බෑ. දරුවගේ ප්‍රගතියක් සහ යුතුයකමක් තියෙනවා ඉස්සරහට එන්න ඕන කියන එක. දැන් පවුලක් ඇතුලේ ළමයෙක් හදනවා වගේම පවුලක් විදිහට තිබුණ නැත්නම් ළමයෙක් හදාගන්නත් බෑනේ. දැන් අපේ සමාජයේ දෙයක් තියෙනවා අවුරුදු 16ක් 17ක් වුණාට පස්සේ තාත්තා ගොඩකේ දුව වාඩි වෙන්නේ නැහැ. සමහර තැන්වල තාත්තා ගොඩකේ දුව වාඩි වෙන්නේ නැහැ. අම්මයි තාත්තයි දරුවන්ට පේන්නේ
තුරුල් වෙලා ඉන්නේ නැහැ. ඇඳේ නිදාගන්නේ නැහැ. එහෙම වෙනවද නැද්ද? දැන් මෙතන විවාහ වෙලා ඉන්නවනේ. දැන් ඔයා විවාහ කරා. මගේ දෙන්නේ. දරුවෝ කෙනෙක් ඉන්නවද? තුන්දෙනා. දැන් අවසාන වතාවට මතකද මහත්යයි ඔය එක ළඟ වාඩි වෙලා ඉවර වෙලා බත් ටිකක් කරලා දරුවන්ට පේන්න කරන දවස මතකද? අසුබන් නැති හරි. අනගතදායකයි සමාවෙන් නේද? සාමාන්‍ය මම ඉතන විදිහම කියන්නේ. ඒ වගේ දේවල් කෙරෙන්නේ නැහැ. දවසක් මම වවුනියාන වැඩ කරන්න යනකොට වවුනියාන වැඩ කරනකොට මම නිවාඩු වෙමිලා යනකොට මම මගේ නෝනාගේ නලල ඉම්බා මං ගිහින් එන්නම් කියන්නේ. මේක බලන් හිටියා කවුද? මගේ ලොකු දුව. අවුරුදු 3ක් වගේ ඇති. ඊට පස්සේ මං දුව බඩාගෙන නලල ඉන්නකොට දුව මගෙන් අහනවා අප්පච්චි ඇයි අම්මට උම්මා එකක් දුන්නේ කියලා. මගේ ලොකු දුව ඇහුවේ. මං ඊට පස්සේ ලොකු දුවගෙත් මොනේ ඉම්බා. මම අප්පච්චි ඇයි ඔයාට උම්මා එකක් දුන්නේ? ඒ ඔයා මට ආදරේ? මගේ දුව ඇයි අම්මට එන උම්මා එකක් දුන්නේ? මට ආදරේ ඉන්න. මේ වෙනකන් ඒ ප්‍රශ්නේ අහන්නවද? නෑ. අපි පුරුදු වෙන්න ඕනේ. ඊතර ඉන්නකොට දරුවත් එක්ක කතා කරනකොට දෙමව්පියොත් එක්ක කතා කරනකොට ඕගොල්ලෝ නෝනලා ඉන්නවා මහත්යලා ඉන්නවා වැඩ කරලා යනකොට වාඩි වෙන්න කියලා. අද ඔයා එක පතෝදගෙන එලා වාඩි වෙන්න මම වැඩ බාටි කතාවන්න. අර ටීවී එක බල බල ඉන්න ගමන් සාලෙට වෙලා. දරුවොත් ඉන්න තැන බලාගෙන. මහත්යලා බත් ටිකක් අනලා කැවුවොත් මොකද වෙන්නේ නෝනලා? කවුසින් දෙන්නවද? ඒක කරපු දවස මතකද? ඔයාගේ මතක නැහැ නේ? ඈ? එහෙම කරපු කෙනෙක් ඉන්නවනේ කියන බලන්න. ආසන්න වාසී ඔබතුමිය කරලා තියෙනවද? ඈ? ඔයා? ඇයි එහෙම කරලා නැත්තේ? අපි කවුරුත් ප්‍රශ්න දෙනවා අපි බොරු මානසිකත්වයක ඉන්නව නැද්ද? හැමෝටම තියෙන ගැටලුවක් තමයි ඒක. නේද? දැන් මේ මහත්මයා තරුණයිනේ. මේ නෝන. දැන් මෙතන මට වෙන දේ හිතා ගන්න පුළුවන්. මෙතන කිසි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි ගමන. ඔතන තමයි ගමන තියෙන්නේ. නේද? අම්මයි තාත්තයි ඉන්නකොට කොහමද? දරුවන්ට වෙනසක් පෙන්වන්න හොඳ නැහැ. දරුවන්ට කුතුහලයක් පෙන්වන්න හොඳ නැහැ. සමහර කට්ටිය මොකද අම්මයි තාත්තා රණ්ඩු වෙනවා ගෙදර දෙන සෙටප් එක හයියෙන්ම දාගෙන අනිත් දේවල් වලට මේකේට ගේ ඇතුලේ හොත් එක රණ්ඩු වෙනවා. ඇති වෙනකන් රණ්ඩු වෙලා ගණලා සෙට් එක කරලා ඉන්න. එහෙම වෙන අවස්ථා නැද්ද දැකලා තියෙනවද? අහලා තියෙනවද? නෑ. අපි දරුවන්ට හැම වෙලාවකම දරුවන්ගේ පැත්ත තමයි අපි ගන්නෙ. ඇයි? දරුවන්ගේ පැත්ත ගන්නෙ ඇයි? බන්ධනාගාර ඉදිරියෙන් කරන එක අඩු කරන්න. රැඳුම් මධ්‍යස්ථාන අඩු කරන්න. රටේ අනාගතය සංවර්ධනය කරන්න. අපේ ගමන් මඟ කරගෙන යන්න ඉස්සර. ශ්‍රී ලංකාව හැමදාම මොකද වෙලා තියෙන්නේ? සංවර්ධනය වෙමින් පවතින රටක්. කවදාවත් සංවර්ධනය කරන්න පුළුවන්ද? බෑ. අපි ඉස්සෙල්ලා හදන්න මොකක්ද? අපිට අනුන් හදන්න පුළුවන්ද? බෑ. ඉස්සෙල්ලා මොකද වෙන්නේ? මම හැදෙන්න. ඉස්සෙල්ලා මම. ඊට පස්සේ මගේ එක හදාගන්න. අපේ භාෂාවෙන් කියනවා. මම හැදෙන්න ඕන, මගේ උන් ටික හදන්න ඕන. මගේ වටේ උන් ටික ඊට පස්සේ හදන්න ඕන. හැබැයි දේශපාලන වශයෙන් නෙවෙයි. ඒකට මම කියන්නේ දේශපාලන වශයෙන් නෙවෙයි. මානසික වශයෙන්. අපේ රටේ වෙලා තියෙන මොකක්ද? හරිද? තේරුණාද? මම කියන්නේ අනිත් පැත්තේ දේශපාලන වශයෙන් නම් හදාගන්නේ කොහොමද? ඉස්සෙල්ලා මට වාහනය ගන්නවා, මට ඉඩම් ටික ගන්නවා, මට සල්ලි ටික ගන්නවා. ඊට පස්සේ මගේ උන් ටිකට රස්සාව දෙනවා, උන්ට සල්ලි ටික දෙනවා. ඊට පස්සේ තමයි වටේට යන්නේ. අවදාවත් එහෙම වෙන්නේ නැහැ. මම කියන්නේ නෙවෙයි අපේ මානසික පැත්ත අපි හදා ගන්නවා. ඉස්සෙල්ලා මම හැදෙන්න ඕනේ. මම හැදෙන්නේ නැත්නම් මට කාටවත් ආවාද දෙන්න පුළුවන්ද? බැහැ. ඊට පස්සේ මම හැදුනට පස්සේ තමයි මගේ වැරදි තියෙනවා ඊට හදාගෙන තමයි මගේ දරුවෝ ටික හදා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි සමාජයට යන්නේ. මම මේ දේ කරන්නේ.
මේ සමාජයට යම් කිසි දෙයක් දෙන්න මේ දේ කරන්නේ ඇයි? මට මේකට උණක් තියෙන හින්දා. දුප්පත් පවුලකින් පැවතෙන දරුවෙක් විදියට ඉගෙනගෙන ටක් කාලා සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ කරලා රැකියාවට ඇවිල්ලා ඒ දුක වෙන කෙනෙකුට දෙන්න බැරි නිසා තමයි මම මේක මහන්සියෙන් කරන්නේ. කොහොමද කරලා ගන්නේ? අපි පොට්ටි කාතේ අරගෙන එකම කලෙස බොහෝද ඇඳලා බෑග් එකක් නැතුව සමහරවල් උදේට කෑවොත් දවල්ට කන්න නැතුව දවල්ට කෑවොත් රැයට කන්න නැතුව දුක් විඳලා ඉගෙන ගත්තේ ඇයි? මේ දේවල් කියන්නේ ඇයි ඔයගොල්ලෝ? දැන් කාලේ ළමයිට දෙමව්පියන්ට දරුවන්ට මේ දේවල් නැහැ. තේරුණාද? ඒ නිසා අපේ ගමන් මඟ ඉක්මන් කරගන්න නම් අපි ගොඩක් බුද්ධියට ඉඩ දෙන්න ඕන හිතන්න. ඒ නිසා ගොඩක් මම කියන්නේ දරුවන්ට ජංගම දුරකථන දෙන එක අඩු කරන්න. 80%ක්ම අඩු කරන්න. ඕගොල්ලෝ ජංගම දුරකථන භාවිත කරන අවශ්‍ය දේවල් විතර බලා ගන්න. දැන් වසර 5ක් 6ක් විතර එක දිගටම Google එකේ sex කියන වචනේ පාවිච්චි කරලා තියෙන කවුද? ලංකාව. ඒතර අපේ රටේ ඉන්න මිනිස්සුන්ගේ මානසිකත්වය කොහොමද? වාර්තාකට වාර්තා තියෙන්නේ. හොඳ දේවල් පාවිච්චි කරනවා. මේ හොඳ දේශන තියෙනවා, හොඳ ඉගෙන ගන්න දේවල් තියෙනවා. නේ? අපි ඒවා පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මම හිතන්නේ මට වෙලාව ඇවිල්ලා තියෙනවා මම කතාව අවසන් කරන්න. චූටි දෙයක් කියන්න තියෙනවා. දැන් මම මෙච්චරලා තිලකරත්න මහත්තයා කියලා කිව්වා. මේ කවුද කියලා ඔයාලා දන්නවද දන්නේ නැහැ. මම තාත්තා කියලා කියන්නේ මගේ තාත්තා ඉන්නේ හින්දා මේ මගේ බාප්පා. තාත්තගේ මල්ලි. මගේ තාත්තාට දීලා කියලා ඉන්නේ. මගේ තාත්තාට දීලා කියලා ඉන්නේ මගේ බාප්පා හින්දා. ඒ කියන්නේ මොකද මගේ exactly මේ කිඩ්නි එකයි අනිත් දුන්න අයියෝ මගේ තාත්තා අසනීප වෙලා නවලෝක හොස්පිටල් එකේ ඉන්නකොට අපි අමාරුයි ස්ටෙන්ට් එකක් ගන්න ඕන කියලා මගේ අතේ සල්ලි දුන්නේ නැතුව මගේ බාප්පා තමයි ඒක කරලා දුන්නේ. අද තාත්තා ජීවිතේ කරලා ඉන්නවා. බාප්පා ඒක මගේ අයියාගේ කිඩ්නි දෙකම ෆේල් වුණා. එකක් දෙන්න ඕන වුණා. කොහෙන්වත් අපි හොයන්න උත්සාහ කරේ නැහැ. කොහෙන්වත් අපි සල්ලි එකතු කරේ නැහැ. මගේ කිඩ්නි එකම දුන්නා. මාව බලාගත්තේ නැවත රැකියාවට ගම මගේ බාප්පා. ඉතින් අපි ලොකු පවුලක් අපි දෙන්නකට ආගත් එකක් තියෙනවා. මුදල් මත මේ ගමන යන්නේ නැහැ. පිනක් කරගන්නවා නම් කුසල ප්‍රස් කරගන්නවා නම් සල්ලි වල නැහැ. අපි මේ ගමන ඉස්සරහට යන්න පුළුවන් කොහොමද? ඒ ගමන යනවා. ඒකයි මම කිව්වේ මම නිවාඩුවක් දාලා හරි මම මේකට එනවා කියන එක බාප්පා සහාය වෙන්නේ. මේක පළවෙනි වතාව. ඊට වැඩි ගොඩක් වෙනසක් අපිට කරන්න පුළුවන් වෙයි. ඉතින් මම නිල ඇඳුම ඇඳගෙන මගේ අම්මා තාත්තා ළඟට ගිහලා මම දැකලා නැහැ ඒගොල්ලෝ හරියට. ඉතින් මම ඉස්සරහම ආචාර්ය කරපුවා අපේ බාප්පට. අයිත් දවසට හමුවෙන්නේ මගෙන් ලම්සි දෙයක් ඕගොල්ලෝ ගත්තා නම් මම හිතන්නේ ඒක හරි වටී මොන දේ නැතත් පවුලක් අතර තියෙන සම්බන්ධතාවය පවුලක් අතර තියෙන බැඳීම හදාගන්න. කියන වෙලාවට මේ නැති වෙලාවට හරි චුක්‍රිය පිළිබඳ කරන්න කැමති අපි එකම ජාතික රජයක් යට ඉන්න මිනිස්සු. එකම රටක මිනිස්සු ආගම් වෙන්න පුළුවන්, කුල වෙනස් වෙන්න පුළුවන්, ජාතිය වෙනස් වෙන්න පුළුවන්, භාෂාව වෙනස් වෙන්න පුළුවන්. අපි ඔක්කොම ශ්‍රී ලාංකික ජාතික මිනිස්සු. මම ආරාධනා කරනවා මං චූටි සින්දුවක් ඔයගොල්ලන්ත් එක්ක ලියන්නලා ඇත්ත කරගෙන ආවා. අපි මම තනියම කියන්නේ ඔයගොල්ලෝ ඔක්කොම කියන්නේ. කියමුද? හරි එහෙනම් නැගිටිමු. හැමෝම නැගිටිමු. චුට්ටක් ළඟට ආවත් කමන්නේ. සින්දු කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් එන්නේ මාත් එක්කම මේකෙම කියන්න පුළුවන්. හැබැයි චුට්ටක් වැඩිපුර කතා කරමු නිසා සින්දු පොඩක් අමාරුයි කියන්නේ. බලමු කොහොමද අපි කියන්නේ කියලා. Thank you.
මේ ඔබේ නම්බර එක මොනවා කියන එක මොනවා නේද? ස්ලයිඩ් එක දාන්න. ඔය ස්ලයිඩ් එක දාන්න. ස්ලයිඩ් එක හරියට දාන්න. මේ මේකක් දෙන්න කියලා. හදිසි. ස්ලයිඩ් එක දාන්න. හොඳයි. එහෙමනම් ඊළඟට අපි දැන් අපි වෛද්‍යතුමියට යන්න කලින් අපි අද යෝග අපි ප්‍රයෝග කරගන්න බැරුණා බොහොම ටිකක් පොඩ්ඩක් තමයි ක්‍රේස් සුසන අභ්‍යාස. අපි ඊළඟට අපි යෝග සෙෂන් අද කෙටියෙන් කරමු පොඩි ප්‍රමාණයක්. සූර්ය නමස්කාර වඩ දෙකක් වගේ කරලා අපි වෛද්‍යතුමියට බාර දෙන්න ඉතින් බොහොම කාලය සීමිතයි. කලබල වෙලා ඉන්නේ. මේ වෙසන අපිට වටිනා යෝගවලට වඩා ඒක නිසා සූර්ය නමස්කාර වඩ දෙකක් කර අපි මැට් දාගෙන ලෑස්ති. ඊට පස්සේ අපි වෛද්‍යතුමියට බාර දෙන්න කට්ටිය පොඩ්ඩක් රිලැක්ස් කරන්න කියලා. ඊට අමතරව අපි ආදරෙන් පිළිගන්නා අපේ එපොයින්ස් ඔෆිස් එකකින් ඇවිල්ලා ඉන්න මහර වෛද්‍ය පූර්ණිමා මහත්මිය එතුමිය ආදරෙන් පිළිගන්නවා. මේ වැඩසටහන යනතුරු හරි අවසානයේදී හරි ඔබේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කර ගැනීම සඳහා එතුමිය හම්බෙලා ඔබට ස්ථාපිත කරනවා. හොඳයි. එතුමිය ආගත් ඉන්දියා අදහස් සමයේ මේ බලාපොරොත්තු මුලමයි හරිලා අපි ඒක කරනවා. මේ පැත්තට මොන දා ගන්නවා ස්ක්‍රීන් එක පැත්තට එහෙනම් මැට් එකට ඇවිල්ලා සිට ගන්නවා. මැට් එක ඉදිරියටම